Welcome to another segment of මටට කම්මගේ නමුගත් කවුද බන්දිනන්නේ පොඩි දෙයක් කියන්න ෆෙරාන් ටොරෙස් මම කියන්න ඇද ෆෙරාන් ටොරෙස් මට හිනාවගේ එකන ඉම්පෝර්න්ටයි කලින් අපි කතා කරමන අයිය ගැන ක්‍රිස්තියානෝ රොනාල්ඩෝ ඒක වෙන හරි මෙ මන්දන මගේ ඔපිනියන් එක ඒක ජේසියනකි නරන ඇන්න අප මිතුට සත්සරතු ඉන්න ඔක්කවා මේ කවුද අපේ ශ්‍රයාස අය මැච් පැරල සෑහන් එක්කසස් දෙන මහිතන විද රොනාල්ඩුවත් එච්චර එක්කසස් දෙන්න මැච් පැරදිලා මගේ මොහරිකින ශ්‍රයාසය දෙන තරන් කවරුත් එක්කසස් දෙන්න මිනි ජේසියන්දත්තට රොනාල්ඩ හොදවයි හොදයි මට අපේ හැමිල්ටන්ට වගේම ජොකවිස්ටත් කදර්ශයෙන් නාව දිනන්න ඩෝට් කරයින් දන්න හැමෝටම කදාශයෙන් ම සීසන්නේ අවල බලන්න ග්‍රෑම් සෑම් දිනන්න That's out of the pads, and they go up, and the finger goes up. What the bloody hell's going? Welcome to another segment of කවුද බන්දිනන්නේ ස්පෝට්ස් ලෝකේ වෙන්න තියෙන ඇවදේ වුණා මටත් හිතාගන්න බැරි ටීම්ස් දින්න මට ඒ ටීම්ස් වල නම් කියන්නත් බෑ ෆුට්බෝල් උත් වුණා ක්‍රිකට් උත් වුණා වෙන්න තියෙන ඔක්කොම වුණා අපි ඒකින්ද අද දවසේ මුලින්ම කතා කරමු ෆුට්බෝල් ගැන සෝ ඒක කතා කරන්න කරලා අපේ යාළුවා එයාගේ වචනේට අනුව ඇත්තටම මේ පෝර්චුගල් දේශයම නැංග ආවා එච්චර ආදරේ ක්‍රිස්ටියානෝට ඉතින් කියන්න බලන්න මිතුන් කෙවින් අපිට මේ වර්ල්ඩ් කප් එක ගැන මොකද්ද මේ වෙන්නේ යා So fans, audience, කිව්වාගේ Ronaldo number 7 Portugal jersey කඳන් ආවා. So yes, I stick to my word. Unfortunately, they won against Croatia but lost against Spain. මෙහෙමයි rage bait කරන්න නෙවෙයි මේක ඇඳන් ආවේ. මම අර word එකට stick වෙන්න ඇඳන් ආවේ. වචනට ගරු කරන අපි ගරු කරනවා ආදරේ රොනාල්ඩෝට හදවතින්ම ආදරෙයි. ඒ කියන්නේ මොකද ඉතින් වර්ල්ඩ් කප් එක මෙහෙමයි වර්ල්ඩ් කප් නෑ වර්ල්ඩ් කප් පෙරදුනට අවුලන්නේ අපි යුරෝ දිනලා ඉන්නේ. ඔව් මම යුරෝ දින්නොත් වර්ල්ඩ් කප් දින්නවා වගේ තමයි. මැච් හතකුත් මදි යුරෝත් ලොකුයි වර්ල්ඩ් කප් එකට වඩා කියන විදිහේ තමයි ඉන්නේ ඒව හිතන්නේ කවුද අප මොන බූරුද්ද අපේ අපි රොනාල්ඩෝ අයියා ගැන කතා කරනවත් එක්කම මැච් ගැන කතා කරමුනේ කන්ට්‍රවර්සිස් ඩ්‍රාමාස් ඔක්කොම මුලින්ම තිබ්බ මැච් එක තමයි අපේ ඒ මැච් එක නම් පොඩ්ඩක් ප්‍රෙඩික්ට් කරා වගේම වුණා මොරොක්කෝ මැච් එකයි ෆ්‍රාන්ස් මැච් එකයි මොරොක්කෝ කැනඩා මම හිතන්නේ ඩොමිනේට් කරා ඒ කියන්නේ අපිත් කතා වුණා Morocco dominate කරයි කියලා මේ match එක. So I told in the previous podcast as well that Morocco are no longer giant killers. They are giants කියලා. ඒ කියන්නේ last time මේගොල්ලෝ first matches ටික මම හිතන්නේ ස්පේන් එක්ක දින්න ආයෙත් එක්කම හොඳ sides එක්ක දින්න මේ පාර හොඳ side එක කියලා පෙන්නුවා නේ අපිට. ඔව් ඒගොල්ලෝ දැන් one of the favorite ලා ඉස්සරහට ඇවිල්ලා තියෙනවා ටූර්නමන්ට් එකේ ෆ්‍රාන්ස් එක්ක තමයි තියෙන quarter final එක හොඳ match එකක් ඉස්සෙල්ලාම quarter finals පටන් ගන්න match එක. එතකොට අනිත් ටීම්ස් ටිකත් ගත්තොත් මං හිතුවා මේ සීසන් එකේ කොලොම්බියාවම යම් කිසි දෙයක් කරයි කියලා. මොකද හිතෙන්නේ? නොස්ටෝ විදියට කොලොම්බියාව තරඟාවලින් විතර විසිකුණා. හැබැයි මම හිතුවා මේ ඩාර්ක් හෝස් විදියට කොලොම්බියාවෙන් නෝර්වේ ලොකු ෆයිට් එකක් දෙයි කියලා. අපිට ඒ කියන්නේ සෙමි ෆයිනල් එකකටවත් එයි කියලා මට හිතුණා. කොලොම්බියාට මම හිතන විදිහට ප්‍රශ්නේ උනේ like ඒගොල්ලන් chances ගොඩක් ආවා. මැච් එක බලලා තිබ්බනම් වෙන්නේ chances එකක්වත් කන්වර්ට් කරගත්තේ නැහැ. එක්ස්ට්‍රා ටයිම් ගියා පෙනල්ටිස් ගියා and එතන පෙනල්ටිස් වලින් තමයි පෙරදුනේ and මම හිතනවා ස්විට්සර්ලන්ඩ් ඒගොල්ලෝ හොඳ ප්ලෑන් එක ආවේ කොලොම්බියාව කන්ටේන් කරගෙන එක්ස්ට්‍රා ටයිම් ගිහිල්ලා පෙනල්ටි යන්නම විදියට තමයි ස්විට්සර්ලන්ඩ් ප්ලෑන් කරලා තිබ්බේ. ස්විට්සර්ලන්ඩ් මැනේජ්මන්ට් එක ගොඩක් හොඳයි මට හිතෙනවා. ටූර්නමන්ට් එක පුරාවටම ඒගොල්ලෝ මේ කියන්නේ මේ ස්විට්සර්ලන්ඩ් චැම්පියන්ද චැම්පියන් නෙවෙයි චැම්පියන් මට හිතෙනවා ස්විට්සර්ලන්ඩ් චැම්පියන් නෑ තව ඉන්නේ round of 16 වල ටීම් එක ස්විට්සර්ලන්ඩ් ආය කතා දෙක ගන්නවා ජපාන් නෙවෙයි ඒතකොට මේ උන් ඉන්නවනේ තාම ජපාන්ද අයියෝ මොකද වෙලා තියෙන්නේ ජපාන් මම දන්නේ ඒක මෙතනින් අපිට පොඩ්කාස්ට් එක ඉවර කරන්න බැරිද අද මේ ජපාන් නෑ හරි මම කිව්ව ටැක්ටික් එක ගන්න ජපාන් චැම්පියන් වෙන්න ඕනේ මම මේකයි හිතාගෙන ඉන්නේ ඒ කට්ටිය නෑ විදියට ආවා
ඊට සමුදු ඊට පස්සේ බ්‍රසීල්ට පැරදුනා. අයියෝ අපරා මේ බ්‍රසිල් ඉන්නවද එතකොට? බ්‍රසීලුත් පැරදුනා. ඒතර කවුද මේක ඉන්නේ? අපි බලමු ඉස්සෙල්ලාම ඉන්නවා ෆ්‍රාන්ස් ඉන්නවා ඊට පස්සේ මොරොක්කෝ ඉන්නවා ඊට පස්සේ ස්පේන් ඉන්නවා ඊට පස්සේ නෝර්වේ ඉන්නවා එංග්ලන්ඩ් ඉන්නවා ඊට පස්සේ ස්විට්සර්ලන්ඩ් ඉන්නවා ආජන්ටිනා ඉන්නවා. කුමාරේ කන්ට්‍රවර්සිස් ගොඩාක් පිරුණ රවුන්ඩ් ඔෆ් 16 තමයි. මුලින්ම පටන් ගත්තොත් USA බෙල්ජියම් මැච් එකේ USA ප්ලේයර් කෙනෙක් රෙඩ් කාඩ් එකක් ගත්තා ප්‍රීවියස් මැච් එකේ. ඩොනල්ඩ් ට්‍රම්ප් FIFA ප්‍රෙසිඩන්ට් කතා කරලා රෙඩ් කාඩ් එක රිවෝක් කරලා he came and played in the match. හරිද? And Belgium beat USA 4-1 and they started trolling USA. ගලන් කෙලින්ම දැම්මා මැච් එක කැන්සල් කරා. නෑ මැච් එක ඇසනේ කැප්ෂන් එකක් දැම්මා Instagram වල this is called soccer කියන කපලා ෆුට්බෝල් කියලා එහා පැත්තෙන් දාලා තිබේ. direct hint එකක්. උන්ගේ ප්‍රෙසිඩන්ට් උත් කාර්යය කියන්නේ and it's not nice, right? Like, you know, a president being so influential and then, you know, football at the end of the day is a sport. Politics ගෙනල්ලා එතන කියන්නේ red card එකක් අරන් ආයෙන එක ඒක ගොඩාක් controversial. ඒ හින්දාම මම US පරදින්න ඕනේ කියලා හිතුවා. ඒ වගේම පරදුනා 4-1 පරදුනේ. ඒක ලේසිම මැච් එකක්. ටෝර්නමන්ට් එකෙත් නේ කියන්නේ round of 16 එකේ තිබුණා මේ කම්මැලිම මැච් එක. අනිත් මැච් ඔක්කොම ගොඩාක් competitive මැච් තිබුණේ. ලේසියම ගහපු මැච් එකත් ඒ මැච් එක මම හිතන විදියට මේ USA මැච් එක. දෙවනි controversy එක England versus Mexico. ඒ මැච් එක ගහපු ground එකේ මෙක්සිකෝ 1983 ඉඳලා මැච් එකක්වත් පැරදිලා නැහැ. ඒ කියන්නේ World Cup මැච් එකක්වත් පැරදිලා නැහැ. ඒත් එක්කම අන්තිම අවුරුදු ටිකේම මැච් 3යි පැරදිලා තියෙන්නේ 2012 ඉඳන් unbeaten. ඒ කියන්නේ පොඩ altitude එක වැඩි ඒ ground එකේ so you find it hard to breathe and all. So පොඩි room එකක් හරි මෙයක් හරි ගියා England players ලට Viagra use කරන්න permission දීලා කියලා. So කකුල් තුනක් එක සමහර players ලා ගැහුවා Bellingham මෙම. ඒක පැහැදිලිලා ඒ වුණාට මැච් එක ඇවිලා ඒ කියන්නේ round of 16 වල තිබුණ හොඳම මැච් එකක් මට නම් මැච් එක enjoy කරන්න තිබුණා හොඳ මැච් එකක් super fight එකක් තිබුණා. It was a solid match. ඒ කියන්නේ I predicted that Mexico will win. They played really well and Bellingham ගේ අර විනාඩි 5ක ඇතුළත ගහපු ඒ goals දෙකෙන් තමයි විනාඩියෙන් ගහපු goals දෙකෙන් තමයි match එක වෙනස් වුණේ. හැබැයි මට හිතන විදිහට Bellinghamට වඩා එතන ලොකුම impact එකක් උනේ Pickford. ඒ කියන්නේ Raul Jimenez හොඳ shot දෙකක් ගැහුවා දෙකම going in to the goals. හොඳ save දෙකක්. ඒ save දෙකෙන් තමයි මට හිතන විදිහට match එක හැරුණේ. So අර Bellinghamට දෙන credit එකම මම හිතන විදිහට Pickfordටත් දෙන්න ඕනේ. ඒත් match එකට කලින් අපේ මෙක්සිකෝ ෆෑන්ස්ලා ඉංගලන්ඩ් ප්ලේස්ලා ඉන්න හොටෙල් එක ඉස්සරහා ගිහිල්ලා සද්ද කරලා හෝන් ගාලා මල් වෙඩි දාලා ඒ කියන්නේ ඔය කලින් කරාමස ඉක්වඩෝ මැච් එකට කලින් ඔය වැඩේ කරා. එතකොට ඉංගලන්ඩ් කට්ටිය ඔය සීන් එක දැනගෙන උන් අර හැංගිලා කාටවත් කියන්නේ නැතුව සීක්‍රට් තැනක් ගිහිල්ලා ඉතින් ඒකත් හොයාගෙන ගිහිල්ලා මුන් ගිහිල්ලා මල් වෙඩි දැම්මා. මේ වෙන විනෝදයක් උන් එතන ඉස්සරහා දාලා තිබුණා. ඒ වගේම තමයි ඔය ටූර්නමන්ට් එකේ තිබුණ අනිත් මැච් එක ඇවිල්ලා බෙල්ජියම් මැච් එක. බෙල්ජියම් මුන් ඇවිල්ලා කැරපොත්ත වගේ මේ ටූර්නමන්ට් එකෙන් එළියට දාගන්නවා. මොහම එළියට දානවා ආයි එනවා. අර සෙරප්පුවෙන් ගහලා මැරුණම ආයි ගෙනේනවා වගේ තමයි ටූර්නමන්ට් එකෙන් එළියට දාන්න බෑ. එළියට විසික් වෙන්න යනවා ආයි එනවා. So Belgium කියන්නේ කැරපොත්තද ඒක? මට හිතෙන මට නම් කැරපොත්ත වගේ තමයි ටූර්නමන්ට් එකේදී. So තේමයි මේ වාරත් තේමයි දැන් ඉන්නවා ක්වාටර් ෆයිනල් වල. ටීම් එක එච්චර ස්ට්‍රෝං ඒ කියන්නේ ස්ට්‍රෝං නැහැ කියන්න බෑ. ඩි බ්‍රොයින කියන්නේ අංකකේ ක්‍රීඩකෙක්. උනට ඉතින් වයසත් එක්ක ලුකාකු වගේ සෙට් එකත් එක්ක ඒගොල්ලෝ ගහන ගේම් එක ලොකු ගේම් එකක්. ඒත් එක්කම ඊළඟට අපි බලන්න ඕනේ මැච් එක තමයි ස්පේන් පෝර්චුගල් මැච් එක. හරි දුකයි මට අපේ අයියා රොනාල්ඩෝ ජර්සි එකකුත් ගත්තා මේ මම ෆෑන් එක සපෝට් කරලා පබ් එකකට ගිහිල්ලා මැච් එක බලමු කියලා රොනාල්ඩෝ ජර්සි එකක් දාන්න ගිහලා ඒක පොඩ ගලවලා පෙන්න. සූ නෑ සූ කියලා හරින් පපේ සූ කියලා හරින් හරි මෙහෙමයි දැන් අපි මැච් එක බලන්න කලින් පෝර්චුගල් සයිඩ් එක ගත්තොත් මම අපිත් කලින් කතා වුණා that they are one of the favorites to win the World Cup කියලා මම කැමති නැති වුණාට ඒ කියන්නේ දැන් කැමති කලින් කැමති නෑ දැන් එළියට ගිහින් කැමති so one of the favorites to win the World Cup කියලා කතා වුණා ඒ කියන්නේ ෆ්‍රාන්ස් එක්ක එයාලා තමයි හිටපු හොඳම ඩෙප්ත් එකක් තියෙන ස්ක්වොඩ් එකක් ඒ කියන්නේ මිඩ්ෆීල්ඩ් එක ගත්තොත් චැම්පියන්ස් ලීග් දෙකයි ඒත් එක්කම ප්‍රීමියර් ලීග් ප්ලේයර් වුණ කෙනෙක් ඉන්නවා නූනෝ මෙන්ඩස් ඉන්නවා එතකොට කවුරුත් හිතුවේ නෑ ඒගොල්ලෝ මෙහෙම පර්ෆෝමන්ස් එකක් කරයි කියලා. ඒ කියන්නේ
බෘනෝ ෆෙර්නැන්ඩස් out of touch බොක්ස් එක ළඟට ගිහලා බැක් පාස් කරනවා විටීනියා ජොආනෙවෙස් හොයාගන්නවත් නැහැ නූනෝ මෙන්ඩස් හොඳට ගැහුවා and injured වුණා හැබැයි ඒ මැච් එක පැරදුනා 1-0 ස්පේන් ගහන්නේ ඉන්ජරි ටයිම් එකේ හැබැයි ස්පේන් හොඳ ටැක්ටිකල් ගේම් එකක් ගැහුවා සෝ ස්පේන් කියන්නේ සාමාන්‍යයෙන් පොසෙෂන් ගේම් එකක් ගහන සයිඩ් එකක් අන්න ඒ කියන්නේ ප්‍රෙඩික්ටබල් හැබැයි ස්පේන් කියන්නේ පොසෙෂන් ගේම් එකක් ගන්න ප්‍රෙඩික්ටබල් ඒ ප්‍රෙඩික්ටබිලිටි එකත් එක්කම they still won the game so they played really well and පොඩි දෙයක් කියන්නේ ෆෙරාන් ටොරෙස් මම කියන්න ඇද ෆෙරාන් ටොරෙස් මට හිනාවගේ එකන ඉම්පෝර්ටන් ටයිම් එක වැදගත් දෙයක් කරාමයි ගේ පෙරාන්ට ඇසිස්ට එකක් දුන්න කිව්හම හිනායනවා ෆෙරාන් ටොරෙස් ඇවිල්ලා මම කලින් පොඩ්කාස්ට් එකත් කිව්වා දිගටම ෆේල් වුණා ස්පේන්ගේ මොනහරි වීක් පොයින්ට් එකක් තියෙනවනේ ඒක ෆෙරාන් ටොරෙස් තමයි හැබැයි like I always root for Ferran Torres my story එකක් දාලා තිබ්බ දැක්කත් දන්නේ ඒ කියන්නේ Ferran Torres perform කරද්දී අර මම perform කරා වගේ මට පොඩි සතුටක් එනවා ඒ කියන්නේ හැම වෙලෙම fail වෙද්දී ඒ කියන්නේ බාර්සිලෝනා play හින්දා වෙනම කතාවක් හැම වෙලෙම fail වෙලා අර perform කරද්දී මට සෑහෙන සතුටක් ආවා ඒ කියන්නේ assist එක හොඳ assist එකක් and එතනින් ආවට පස්සේ මැච් එක පොඩ්ඩක් අර ස්පීඩ් එක වැඩි වෙලා ගෝල් එක ගැහුවා 75 මිනිත්ස් වලින් තමයි ඉන්නුනේ ඊට පස්සේ මොමන්ට් එකම පොඩි වෙනස් වෙලා ඒගොල්ලෝ මැච් එක වින් කරා 1-0 විදියට ඊට පස්සේ නෑ ඊට කලින් අපි කතා කරමුනේ අයියා ගැන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ so probably it is his last World Cup and last match in the World Cup international football වල retire වෙනවා කියලා මැච් එක කලින් කිව්වා මැච් එක පෙරදුනාට පස්සේ වෙන්නේ නෑ තව පොඩි කාලයක් ගන්නවා හිතනවා කියලා සීන් එකක් දැම්ම හොඳ ප්‍රෙස් මීට් එකකුත් කරානේ හොඳ මොකද press එක connect කරා you don't like me කියලා ගෙලින්ම කිව්වා you don't like me so I want you to ask a question කියලා කිව්වා කියන පොඩක් අර අරගන්නේ brother මොකද හිතන්නේ බං ආය අහන්න හිතනවා යුරෝ ද වර්ල්ඩ් කප් ද ලොකු කියලා මම හිතන්නේ නේෂන්ස් ලීග් ලොකුයි නේ දෙකට වඩා නේෂන්ස් ලීග් තමයි දිනන්න අමාරුම ටූර්නමන්ට් anyways හරි so අන්තිම මැච් එක අපේ round of 16 වල most controversial match දිනු පටන් ගන්නවා උදේ ඉඳන් මගෙන් අහනවා FIFA මොනවද කියලා FIFA කියන්නේ මොනවද දිනු FIFA නේ නෑ ඔය කන්ට්‍රෝවර්ෂල් කියනකොට ඕක හිතනකොට ඉතින් ඔය හිතන්නකෝ දැන් අර හැමතැනම යන්නේ දැන් ඔයා දැන් අර US match එක ගැනත් කෝ ප්‍රෙසිඩන්ට් උයි මොකද්ද කෝල් කරලා අරුගේ රෙඩ් කෝඩ් එක අයින් කරලා ඔය ගැස්සුවා කියලා දැන් මේ FIFA එකෙත් කොහොමද මචං විනාඩි 70ක් 70 ගානක් ගියාට පස්සේ ඇවිල්ලා ගෝල් 3ක් ගහලා මේක රිග්ද මචන් FIFA කියන එක. ඔයාලම මන් දන්නේ නැහැ ඒක කතා කරන්න ටොපික් එකක්ද කියලා බට් ඒ වගේ සිටුේෂන් එකක් කියලා තමයි මට නම් හිතුවේ. හිතා ගන්න බැරි දේවල් කරකිනි. මෙතන වා කියන්නකෝ. මට ඕක එහෙම විශ්වාස කරනවා. මොකද ඕක ක්‍රොවේෂියාවට කලින් වර්ල්ඩ් කප් දෙකක කරලා තියෙන දෙයක්. ඊට පස්සේ බෙල්ජියම් එක ගිය පාරත් වර්ල්ඩ් කප් එකේ වගේම තමයි 80 මිනිත්ස් වලින් පස්සේ කම්බැක් එකක් ගැහුවා. මේ පාරත් ඒකම කරා යාලා. ඒත් මේ කෙනෙක් ඇවිල්ලා මේ ස්ටෝරි එකක් නෙවෙයි කියන අදාළ තමයි මැච් එකේ සමහර ඩිසිෂන් තිබුණා. ඒක බැලුමට සමහර අයට පේනවා ඒක ෆේවරේෂන් කියලා. බයි ඔය වගේ ගේම් තව ගොඩක් තිබුණා. ඒ ගේම් එක ගේම් එකක් විතරයි මට නම්. සෝ ඒ කියන්නේ ඒක මේ ෆික්ස් ඉට් නෑ මට අර්ජන්ටිනා නේ. නෑ හරි so මම සාමාන්‍යයෙන් ටැක්ටිකල් විදියට ඇනලයිස් කරලා කතා කරන්නේ නෑනේ but I'll break down the moments for you හරිද yes Argentina were favored in most of the parts but that shouldn't take away from the comeback the grit that they showed in the last 14 minutes ඒ කියන්නේ මෙහෙමයි the referee favor කරා කියලා බෝලේ අරන් ගිහලා ගෝල් එක ඇතුළට දාලා ගෝල් ගන්න බෑනේ brother like in 14 minutes to score 3 goals you still have to work hard and the goals that they scored were clean as a whistle. ඒ කියන්නේ දැන් මම moments එක break කරන්නම් දැන් කට්ටිය කියන controversial moments එක foul ගත්තොත් අපේ Egypt 62nd minute එක ගහපු goal එකක් disallow කරා. ඒක disallow කරේ ඒගොල්ලෝ goal ගැහුවට පස්සේ 15 seconds වලට කලින් on the other side of the pitch උන foul එකක් VAR බලලා ඒක foul කියලා revoke කරා goal එක. එතකොට ඇත්තටම ගත්තොත් it is a foul. soft වෙන්න පුළුවන් but it is a foul. ඒ කියන්නේ ලිසාන්ඩ්‍රෝ මාර්ටිනස්ගේ left leg එකේ ball එක තිබ්බේ මු right leg එක stamp කරනවා එයාගේ boot එකේ. So it is generally a foul. So the controversy came there because after scoring the goal after a counter attack they came back 15 seconds back to call it killer. But generally if you take it a foul is a foul and VAR rule එක තමයි they will go back there's a guideline එකක් තියෙනවා that they will go back to the start of the play and to see whether there was an infringement. If there's an infringement, they'll call it back. So එතන මම බලපු ප්‍රශ්න තමයි referee
එතන කෝල් කරේ නෑ. ඒක රෙෆ්රිගේ වැරද්දක් ආජන්ටිනාවේ වැරද්දක් නෙවෙයි. හරිද? ඒක එකක්. සෝ දෙවෙනි එක ගොඩක් කට්ටිය ඔය කියන එක තමයි ඔය සලා 90th මිනිට් එකේ බොක්ස් එක ඇතුලේ ඒ කියන්නේ ආජන ගෝල් එක ගහන්න කලින් ඒ කියන්නේ දැන් මම කියවන ආජන්ටිනා ඊජිප්ට් ගෝල් එක රිවෝක් කරා කියලා. ඒ වගේම ආජන්ටිනා ගෝල් එකක් ගහද්දිත් එහා පැත්තේ සලා ඇවිල්ලා ද ෆවුල් වුණා කියලා අපීල් කරා ඊජිප්ට් කට්ටිය. ඒක වීඩියෝ එක බැලුවොත් පේන්නේ සලා ඇවිල්ලා he lost possession and then he was stripping on his own. He stamped කියන්නේ එයාගේ බූට් එකම ස්ටෑම්ප් වෙනවා ග්‍රවුන්ඩ් එකේ and he lost motion and he was falling anyways. So it was never going to be a foul because ඒක අර එයාම වැටෙන එකක්. So that is that. So I don't think that is a foul. But මං හිතන විදිහට එවෙලේ අර ෂර්ට් පුල් එක තමයි එතන issue එකක් විදිහට තිබ්බේ. It could have been a yellow card, it could have been a penalty. So ඔතන අර ප්‍රශ්නය ආවේ ආජන්ටිනාවට VAR පස්සට කියලා බලපු එක ඇයි ඊජිප්ට් බැලුවේ නැහැ කියලා. කියන්නේ ආජන්ටිනා මේ මූව් එකෙන් ගිහලා ගෝල් එක ගෙවුවා අනිත් පැත්තෙන්. ඊජිප්ට් ගහපු එක ගිහිල්ලා VAR බැලුවා ආජන්ටිනා ගහපු බැලුවේ නැහැ. ඇයි බැලුවේ නැත්තේ කියන ප්‍රශ්නයක් තියෙන්නේ. හැබැයි forget all the controversies. It is a crime to concede 3 goals in 14 minutes. Again, like when you're leading 2-0, conceding 3 goals in 14 minutes. Again, I'm talking a lot, but I just want to break it down properly. නෑ මෙමය මම හිතන්නේ you broke it down well. හැබැයි මේ ප්‍රශ්නේ තියෙන්නේ මම මගේ ලයිෆ් එකේ දැකලා නැහැ මචං. කවුරුත් රොනාල්ඩෝ ජර්සි එක හදා මෙච්චර බ්‍රේක් ඩවුන් කරන ආදිනේ මගේ ජීවිතේ ඒක වෙන හරි මේ දැන් මම දන්නේ මගේ ඔපිනියන් එක. හරි. ඒක ජර්සි හදාගෙන නරෝ නෑ අපි මිතුන්ට හැබැයි කියන්නේ නෑ. සාද්ද නැතු ඉන්න ඔක්කොම ආගෙන. Hari. That Ekman Abi Argentina got goals going. If you look at the goals that Argentina scored, the first goal, it was a free header for Romero. Again, Messi's cross came in, no one was closing Romero, it was a free header, he scored a goal. Second goal, මයිතන බොක්ස් එක ඇතුලේ දෙපාරක් තුන් පාරක් bounce වුණා මෙසි ගෝල් එක ගහන්න කලින්. It bounced 3 times and nobody was there to clear it and it was a goal. Third goal එක, yes, I understand that they have to score a goal කියලා එකලන් attack කරා. ඒතකොට line එක පොඩ්ඩක් open වුණා. counter attack එක goal එකක් ගියා. But goal දෙකක් ගහලා ඉද්දි lead එකේ ඉද්දි why do you want to park the bus when you can go and score a goal? එතන තව goal එකක් ගහද්දී match එක end වෙනවා. ඒක මම හිතන විදිහට tactical issue එකක් ඊජිප්ට් ගේ ආඩ pressure එක handle කරගන්න බැරි වුණා. So අපි දැන් එහෙනම් මොමෙන්ටම් එක වෙනස් වෙද්දී කොනට ප්‍රෙෂර් එක හැන්ඩල් කරගන්න බැරි වුණා. ඇත්තටම ඒක තමයි වුණේ. ඊට පස්සේ අර ෆවුල් කීපයත් එක්ක ඒ ගෝල් වලගේ මොමෙන්ටම් එක සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. ඔව් කියන්න නෑ මම කියන්නේ කියලා දැන් අප්කමින් මැචස් වලට ඔකට හිතන දැන් ටීම්ස් ටේ ඔය දෙන්න කියාගෙන යන මොකද්ද ඔකට හිතන ස්කෝර් එක කොයි වගේද පොඩි ප්‍රෙඩික්ෂන් එකක් දෙන්න ඕම මැචස් එකට. හරි අපි first match එක ගමු මොරොක්කෝ ෆ්‍රාන්ස්. වමනක් කියන්නේ. එක 1-1 draw එකකින් penalty වලට ගිහිල්ලා ෆ්‍රාන්ස් win කරනවා. මම ස්කෝර් කියන්නේ නැහැ. මම හිතනවා මොරොක්කෝ දිනනවා. මම ස්කෝර් එක කියනවා හරි කියන්න. 2-0 France. 2-0 France. ඊට පස්සේ අපේ නෝර්වේ ඉංග්ලන්ඩ් ස්පේන් බෙල්ජියම් එක. ස්පේන් 1 බෙල්ජියම් 0. මම හිතනවා ස්පේන් දිනනවා 2-1 ස්පේන්. මමත් හිතනවා ස්පේන් දිනනවා කියලා. මම මෙයාගේ ස්කෝර් එකත් එක්ක. නෝර්වේ ඉංග්ලන්ඩ් අන්න ඒක තමයි ටෆ් මැච්. අපි නෝර්වේ මැච් එක කතා කරේ නෑ. නෝර්වේ බ්‍රසීල් එක. ඒක අපි පස්සේ කතා කරමු. හැබැයි මම හිතනවා නෝර්වේ දිනයි කියලා නේද? මට හිතෙනවා ඉංග්ලන්ඩ් දිනයි කියලා. මමත් හිතනවා ඉංග්ලන්ඩ් දිනයි ඉංග්ලන්ඩ් කියලා. නෝර්වේ දිනවා හාලන්ඩ්. 2-1 නා මගේ ස්කෝර් එක. 3-2 නෝර්වේ හාලන්ඩ් බ්‍රේස් 2-0 ඉංග්ලන්ඩ් 2-0. අපේ අන්තිම මැච් දෙක තමයි චැම්පියන්ස් අන්තිම මැච් එක. නෑ අකාගත දිනුගේ චැම්පියන්ස් ස්විට්සර්ලන්ඩ් ඉන්නවා ආජන්ටිනාවත් එක්ක. කවුද? ඔයාගේ චැම්පියන්ස් ස්විට්සර්ලන්ඩ් ඉන්නවා ආජන්ටිනා එක. මගේ චැම්පියන් ටීම මම කියන්නේ දිනනවා 3-0. සීසන් ඉනාවෙන් හොඳ නෑ වෙන්න පුළුවන් දේවල්. මම කියනවා 3-0 ස්විට්සර්ලන්ඩ් දිනනවා ආජන්ටිනා මෙතන ඉන්නවා. මේ මම අංගින ආජන්ටිනා දිනුවා කියලා ස්කෝර් එක කියන්නේ නෑ because very unpredictable. The Argentina side is very අතිකරණයේ තාතල් එක නැති නෑ. හරි prediction කියන්නේ කවුද දිනන්නේ කියලා. හරි හරි ඔයා මේක නම් කියන්න ඕනේ. 2-0 ආජන්ටිනා. 1-0 ආජන්ටිනා. හරි. ඒක මාර ස්කෝර් ප්‍රෙඩික්ෂන් 3-2-1 එකක් ගියේ. කොහරි තව එකක් අපි කතා කරන්න බැරි වුණා. ඉක්මනට කියන්න බ්‍රසීල් පෙරදුනා නෝර්වේට හාලන්ඩ් බ්‍රේස් එකක්.
කොලිටි බ්‍රේසයක් එකන බ්‍රසිල් ඩිෆෙන්න්ස එක නෝ ආන්සිත බ්‍රසිල්මයි ඉල්ලං කාගත්ත එතන මාමයිට් කියල කියරන ඒ වගේ සින් නැත්තවා පැනල්ටිය මිස් කරා ඕපන් චාන්සස් මිස් කරා ඒ ගහපු පළවෙනි ගෝල් එක ස්ටෙප් 4යි එක හාලන් තියන්නේ. ඒ කියන්නේ දුවන්නෙත් නෑ. ඉඳගෙන ස්ටෙප් 4ෙන් ගෝල් එක ගන්න මට හිතා ගන්නවා යෝධයෙක් වගේ අනිත් තුන් දෙනා අතරින් ආව ගැම ගියා. හරි මෙතන ඒටික විතරද මැච් ටික ඒටික විතර තමයි ඉතින් අපි ටොප් මැච් ටික කරලා ඒක තමයි ඊට පස්සේ ඉන්දියාවට පොඩි කරදරයක් වුණා ක්‍රිකට් ඒ එකේ. ක්‍රිකට් වලට යන්න කලින් අපි අත සෙග්මන්ට් එක මේ වෙලාවේ ගමු. ඒක අරගෙන අපි ටග් ගාලා රැපිඩ් ෆයර් ක්වෙස්චන් පාත් තියෙනවා ෆුට්බෝල් එකෙන් ඉවර කරන්න. හැබැයි මෙහෙම ටග් ගාලා උත්තර දෙන්න. දෙවියන් උත්තර දෙන්න. පළවෙනි ප්‍රශ්නේ which country won the FIFA World Cup despite losing its opening match? ආජන්ටිනා ඔය මොකද කියන්නේ? වැරදි ස්පේන්. ආජන්ටිනත් පැරදි බං ෆස්ට් මැච් Nah, Spain lost Argentina 1-0 පැරදි. to Switzerland in the group stage. ආජන්ටිනත් පැරදි ඊබාර 2022 වල හරි මම හරි ස්පේ හරි දෙකම කියමුකෝ හරි දෙකම හරි Who is the ආජන්ටිනා only player to score in 5 different FIFA World Cups? ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ජෙසිය නගින්නේ හරි okay. Which World Cup features a team that conceded only one goal throughout the tournament yet did not win the title? Netherlands in 2010 දන්නද? Brazil 1998. හරි Which player has appeared in the most FIFA World Cup tournaments without ever scoring a goal? ඔකාචා කවුරු? නෑ. ඒ ගෝල් කීපර් හැබැයි ප්‍රශ්නේ රිපීට් කරන්න. Which player has appeared in the most FIFA World Cup tournaments without ever scoring a goal? goal එකක් ගන්න නැතුව කොච්චර FIFA World Cup වලට ඇවිල්ලාද? ඒ වගේ ප්ලේ කෙනෙක්. ඇන්ටෝනියෝ කාර්බ් දිනුක් නම් කියන්න පුළුවන් ප්‍රශ්න අහන්න ඔයා මේ ඌ ගෝල් කීපර් කෙනෙක්. ඌ ඒක මේවයි ප්‍රශ්නේ බොහොම අමාරුයි. මිස්ටර්ට ගැදලා ගත්තා. එච්චරයිද ප්‍රශ්න තව එකක් තියෙනවා. Which was the first FIFA World Cup final decided by a penalty shootout? First round. ෆස්ට් මාර ප්‍රශ්න මේ කොහෙන් වාගෙන ආපුවක මන්ද. කියන්නේ කියන්නේ හරි 90s ද 2000s ද කියන්නේ 90s 90s ද 7 1990 to 2000 අතර වුණේ. 90s 94 94 හරි. 94 94. 94 Brazil defeated Italy after a 0-0 game. හරි ඕකේ. එහෙනම් දැන් අපි යන් ඔයා කිව්වාගේ ක්‍රිකට් වලට ක්‍රිකට් පැත්තෙන් මම දන්නේ නැහැ මොනවා වුණාද කියලා බට් ඉන්දියාව පැරදිලා වැඩි විස්තර ඉන්දියාට එක පිට ඔය කරදරයක්. සෑහෙන්න සතුටුයි ඊ ඉච්චර නිකන් ඔච්චර හොඳ ටීම් එක කොහොම ගන්නේ? අර පොඩි එකෙකුත් ආවනේ. නෑ මම ආයෙත් කිව්වා ගිය පාරත් කිව්වා සංජු සැම්සන් කැප්ටන් කරා නම් ඕවා වෙන්නේ නැහැ. සංජු සැම්සන් ඩ්‍රොප් කරලා තින්නේ මැච් ගැහුවෙත් නැහැ. වයිබ සූරියවංශය ගෙනල්ලා ගැස්සුවා මැච් දෙකේ. I mean when you are 15-year-old you are playing in England, no experience, you can't survive. ඒ කියන්නේ England conditions කියන්නේ පට්ට වෙනස් conditions. ඉන්දියාවේ ගහනවා වගේ නෙමෙයි. කියන්නේ 15-year-old කෙනෙක්ට ගිහිල්ලා ඕපන් කරනවා කියන්නේ සෑහෙන්න අමාරුයි. අමාරුයි කියන්නේ ඒක සාමාන්‍ය එක්ස්පීරියන්ස් ප්ලේයර් කෙනෙක්ට මැනේජ් කරගන්න බැරි දෙයක්. ඒ කියන්නේ ඉංග්ලන්ඩ් සොයිල් එකේ ඇවිල්ලා performance ගත්තොත් ඉතින් ගොඩක් අඩු ඒසියන් කන්ට්‍රි එකකින් ගිහිල්ලා perform කරේ වගේ ප්ලේයර් කෙනෙක්ට දැන් ලිවර් මැච් එකම ඉංග්ලන්ඩ් වගේ දෙන එක ලොකු වැරද්දක් මම දකිනද ටීම් මැනේජ්මන්ට් එකේ. මේ කවුද අපේ ශ්‍රේයාස් අයියර් මැච් පැරදිලා සෑහෙන්න එක්ස්කියුසස් දෙනවා. මම හිතන විදිහ රොනාල්ඩෝවත් එච්චර එක්ස්කියුසස් දෙන්නේ නැහැ මැච් පැරදිලා. මගේ පුර මොනාරි කියන ශ්‍රේයාස් අයියර් දෙන තරම් කවුරුත් එක්ස්කියුසස් දෙන්නේ නැහැ. මේ මිනිහා ජේසියෙන් දැත්තට රොනාල්ඩෝ හොඳයි. ඔක්කොම හොඳයි. මගේ අදහස වෙනස් එකක්. මම ගිය සතියේ කිව්වා සූර්ය කුමාර අල්ලපු කප්පෝ හොඳයි. ඒතන මෙහෙමයි. දැන් මගේ ඒ ටීම් එකේ ලොකුම ප්‍රශ්නේ තමයි ඉන්දියා කම්බිනේෂන් එකක් තියාගෙන වර්ල්ඩ් කප් එක දෙන්න. ඒ කම්බිනේෂන් එක එකවරම කඩලා ගත්තා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් when there is a transition period you slowly change. This was like එකපාරම change වුණා. ඒ කියන්නේ එතන බැට්ස්මන්ලක ලොකු චේන්ජ් එකක් වුණා. බෝලර්ස් සමහර බෝලර්ස් ලගෙන් තමයි ලොකු වෙනසක් උනේ. එතන දැන් ටීම් එකෙන් ඩ්‍රොප් වුණ බැට්ස්මන්ලක බොහොම කීප දෙනෙක් නේ ඉන්නේ. එතකොට ඔය බෝලර්ස් ලගේ අතර තියෙන මේ හැබැයි මෙහෙම බැට්ස්මන්ලා තමයි ෆේල් උනේ. මෙහෙම දැන් I'm a huge fan of Sanju Samson. Samson කියන්නේ he won the World Cup for India by scoring like 3 quality innings in the last 3 games.
when you have a player of that caliber, yes, he might fail 1 or 2 matches, but he has delivered for your side. So you have to back him. You don't like put him out. දැන් ඊළඟට Zimbabwe series එකක් තියෙනවා. series එකේ squad එකෙත් නැහැ. They have told that they are resting Samson, but I don't think there is anything called resting in cricket now. කියන්නේ drop කරන්න reason නැති හින්දා resting කියලා කියනවා. කියන්නේ ඒ වගේම අශ්වින්ටත් උනේ මතකනේ rest කියලා කිව්වා. ඒවත් ආයෙ one day ගැහුවෙම නැහැ. රෙස්ම තම එතනින් එහාට ආවොත් ඊට පස්සේ ශ්‍රී ලංකා මැච් එකකට කලින් ජනවරිට ශ්‍රී ලංකා මැච් එකට අපි දුන්න චැලෙන්ජ් එකක් කවුරුල් ලහිරුදාර ලකුණු 100ක් ගහලා තියෙන වෙලාවේ හරි මං හිතුවා කවුරු හරි කියයි කියලා. ඒත් එක්කෙනෙක්වත් කියලා නැහැ. ඒ කියන්නේ ලහිරුදාර මම හිතුවා මංවත් කියන්නද කියලා. මේවා මට පේන්නේ දැන් අපේ ඔඩියන්ස් එකට මේ කැමැත්තක් නැහැ මේ වෙලාවේ මොකක් හරි බිඳන්න මොකක් හරි හේතුවක් මත දාලා නැහැ හරි උත්තරේ. ලහිරුදාර 100ක් ගහලා කියන්නේ ඉක්මනට ලකුණු 100 ගැහුවා. ෆස්ට් ඩේ එකේම සෙෂන් දෙකක් යන කලින් 100 ගැහුවා. මං හිතුවා අපේ වීඩියෝ එක දාලත් වැඩි වෙලාවක් නැහැ. කවුරු ලහිරුදාර කියලා කමෙන්ට් කරා කියලා ගහගෙන යද්දිවත්. ඒතකොට ගොඩක් අය විශ්වාස කරලා ලහිරුදාර 100ට අවුට් වෙලා කුසල් මෙන්ඩිස් හරි ගමනි මෙන්ඩිස් හරි සොනාල්දිනෝ ෂාර වැඩි ලකුණු ගන්න ගහයි කියලා එයාලම තමයි කමෙන්ට් කරලා තිබුණේ. එනයි ඉතින් ඔඩියන්ස් එකට කියන්න තියෙන්නේ මිතුන් ගාන තිබ්බ ජර්සි හම්බෙන්නේ නැහැ කියලා තමයි. දැන් මේ මැච් එක ගැන පොඩක් කතා කරන්න ඕන. මේ මැච් එකේ ලොකු දේවල් කීපයක් වුණා. ඒ කියන්නේ මැච් එකක් කාලෙකින් ඩ්‍රෝ වුණා. ටෙස්ට් මැච් එකක් මම දැක්ක ලංකා ඩ්‍රෝ කරගන්නවා දවස් 5. දවස් 5ම ගහලා එතකොට තව දෙයක් එතන ඩෙබියුට් එකක් වුණා ඉසිත ඉස්ත කියන්නේ යුනිවර්සිටි ටීම් එකකින් ඇවිල්ලා යුනිවර්සිටි කලර්ස් එක්ක ඇවිල්ලා එතනින්ම බිල්ඩ් වෙලා ආපු ක්‍රීඩකෙක්. එතකොට මම දැක්ක සංගක්කාරගෙන් පස්සේ ගොඩක් අය කියලා සංගක්කාරගෙන් පස්සේ යුනිවර්සිටි ප්ලේයර් කෙනෙක් ශ්‍රී ලංකන් ටීම් එකට ඇවිල්ලා ඉන්නවා කියලා. මම පෞද්ගලිකව දන්න ක්‍රීඩකෙක්. බලමු අපි ඉස්සරහට ලොකු දෙයක් කරා කියලා. හොඳ වේග පන්දු දෙවන්නේ දෙපැත්තට පන්දු දෝලනය කරන්න පුළුවන්. වේගෙන් බෝල්ට ගහන්න පුළුවන් ක්‍රීඩකෙක්. අපි බලමු. ඉදිරියේදී ඉසිත මොන වගේ දෙයක් ශ්‍රී ලංකා ක්‍රිකට් එකට කරයිද කියලා. ඒත් එක්කම ඕස්ට්‍රේලියා T20 World Cup එක ආයෙත් ඉන්න මං හිතන විදියට මෙන්ස් ටීම් එකට වඩා ඒ කන්සිස්ටන්සි එක විමෙන්ස් ටීම් එකේ තියෙන I think they are probably the greatest cricket team that ever was like even comparing with the men's team because මම හිතන්නේ කීවෙනි World Cup 6ද කොහෙද නේ 7 T20 World Cup 7ක් එක දිගට පටන් ගත්ත දවසේ ඕස්ට්‍රේලියා විතරයි දිනන්නේ අනිත් ටීම්ස් වැඩක් නැහැ කියන්නේ වැඩක් නැහැ කියන්නේ මේක මේක මාර රෙකෝඩ් යන්නේ. ඒ කියන්නේ මම හිතන්නේ ප්ලේයර්ස්ලා හදන ටෙක්නොලොජි එකේ තමයි ඒගොල්ලෝගේ වැඩේ තියෙන්නේ. ඒ කියන්නේ ඒගොල්ලෝ ප්ලේයර්ස් රීප්ලේස් කරා හරියටම හරියන ප්ලේයර් කියන්නේ වුමන්ස් පැත්තෙන් යාලා හරියටම හරියන ප්ලේයර්ස් කෙනෙක් රීප්ලේස් කරගන්නවා. පහුගිය අවුරුදු ටිකේ මේ වගේම තමයි යාලා සීනියර්ස් ප්ලේයර්ස් ඔක්කොමත් ඒ විදිහටම perform කරනවා. පටන් ගත්ත දවසේ ඉඳලා අද වෙනකම් මේ සීනියර්ස් ප්ලේයර්ස් ටික ඒ විදිහටම perform කරනවා. කිසිම බරක් නැහැ ටීම් එකට. ඔය විදිහට ගියොත් නම් මම හිතන්නේ අවුරුදු 7ක් නෙවෙයි 25ක් මම දෙක තිකනවා ඕස්ට්‍රේලියාව ඒ ටික තමයි උනේ කමිටියෙන් තමයි බැට් එකක් දුන්නා. මේ අපි කතා කරන වෙලාවේ අපේ දසුන් ශානක ඩිෆෙන්ඩ් කරානේ ලකුණු 15 කන්දෙන් බෝල් 4ට විකට් 4ක් කරා. ඒ කියන්නේ MLC එකේ මේජර් ලීග් ක්‍රිකට් වල යාලා ගැහුවේ මම හිතන්නේ ටෙක්සස් US ලීග් එක ටෙක්සස් සුපර් කිංග්ස් එක ගැහුවේ 15ක් ගහන්න තිබ්බ අන්තිම ඕවරේට පළවෙනි බෝලේ 4යි ඊළඟ බෝල 4ට විකට් 4ක් කරන් මැච් එක දිනවන දසුන් ශාන ලංකාවට එහෙම බෝල් කරන ටිකක් හොඳයි නේ. නෑ මම හිතන්නේ එහි ශ්‍රී ලංකාව අර පොයි අරගෙන දෙක කියලා මේ ක්‍රීඩක හොඳ නෑලු. මට හිතෙන්නේ නෑ හොඳ සාවන හොඳ ප්ලේස් එක ගහන ඩුප්ලෙසිස් මම හිතන්නේ කොළඹ ඇවිල්ලා ගහනවා නම් ක්‍රිකට් කෙනෙක් මේක ඇවිල්ලා පුත්තලම පැත්තේ කාත් එක්ක ශ්‍රී ලංකාවේ ගඩක්ද නෑ එහෙම නෙවෙයි හොඳ ස්කොට්ස් තියෙනවා. ක්‍රිකට් වල එච්චරයි නේ හැබැයි අර ක්‍රිකට් ගැන කතා කරන්න දෙයක් නෑ. මොකද අර ෆුට්බෝල් නිසා අපි ෆුට්බෝල් ඒකද ෆුට්බෝල් එක්ක ඊයේ මෙසීලාගේ ආජන්ටිනා මැච් එකත් එක්ක ගොඩක් කට්ටිය බලන්න මිස් කරපු දෙයක් තමයි විම්බල්ඩන් එක. Djokovic 39 year old Djokovic played for 5 hours straight and won the game. ඒ කියන්නේ everyone was talking about the 39 year old Messi. ඒ කියන්නේ මේ මැච් එක යන හින්දා මේ විම්බල්ඩන් ගොඩක් කට්ටියට මිස් වුණා. and Djokovic I think Federer හිටියත් Nadal හිටියත් he is the greatest tennis player for me at least and Grand Slams ගොඩක්ම දිනලා තියෙන එයා තමයි. කියන්නේ අවුරුදු ඒ කියන්නේ 39 පැය 5ක් ගහනවා කියන්නේ හිතලා බලන්න දැන් අපිට දැන් විනාඩි 20ක් විනාඩි 20ක් දුවන්න බෑ දැන්. ඔයාත් රාග හැවුවා මාත් ඉස්කෝලේ ක්‍රිකට් ගියාම දැන් දුවන්න කිව්වොත් දුවන්න බෑනේ. විනාඩි දෙකක් දුව. so ඒක තමයි so ඊළඟට හැබැයි ඉන්නේ සින ඉන්නේ ජොකෝවිච්ට won't be a easy game. සින කියන්නේ younger guy and he's in good form as well but we always value experience and experience might come out on top. හැමිල්ටන්ට වගේම ජොකෝවිච්ටත් කදාර්ෂියන් නව දිනන්න ඩිවෝට්ස් කරයින් දන්නේ හැමෝටම කදාර්ෂියන් මම සීසන් එකේ යවලා බලන්න ඕනේ ග්‍රෑන්ඩ් ස්ලෑම් දිනන්න
එහෙනම් කට්ටිය ලයික් කරලා ෂෙයා කරලා කරන්න තියෙන ඔක්කොම ටික කරන්න අපිට පොඩි සපෝට් එකක් දෙන්න මේ වෙලාවේ. එහෙනම් ඒකත් එක්ක අපි අවසන් කරනවා. thank you very much. ලබන සතියේ හම්බෙමු.